මම කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති පියතුමා. කොට ශ්‍රී ලංකාව කියන රට ආසිය දකුණු ආසියාවේ රටක් හැටියට මේ රට විශේෂිතයි. මම දකින ආකාරයට අපේ රට ඇවිල්ලා විවිධ ආගමිකයන් ඉන්න රටක්. එතකොට මම කතෝලිකයෙක් හැටියට අපි උපන්දායි දම කතෝලික පරිසරවල හිටපු අය. නමුත් මේ ලංකාව ගත්තම මේ රට සිංහල බෞද්ධ රටක් හැටියටයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ විවිධ ආගමිකයන් නැතයි කියන එක. මේ රටේ කතෝලික, හින්දු සහ මුස්ලිම් කියන ආගමිකයන් ජීවත් වෙන රටක්. නමුත් මම ශ්‍රී ලංකාව කියන එක පවුලක් හැටියට ගත්තොත් මේ පවුල තුල අපි වැඩිමහල් සහෝදරය එහෙම නැත්නම් අපි එක්තරා විදිහකට කියනවා ලොකු අයියා හැටියට සලකන්නේ හැම වෙලෙම සිංහල එහෙම නැත්නම් අපි බෞද්ධ ආගමිකයන් වයි අපි සලකන්නේ.